හායි මම වින්දයා අදත් ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක මගේ night diary එක ගැන. අපි නොදන්නවා වුණාට අපි හැමෝටම තියෙනවා night diary එකක්. ඒ කියන්නේ අපි අපේ දවස්වල රෑ වරුව ගත කරන විදිහ. ඇත්තටම අපේ ජීවිතවල ගොඩාක් දවස් තියෙන්නේ ඉක්මනට ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා කාලා ඉක්මනට නිදා ගන්න ඕනි කියලා හිතන දවස්නේ. ඒකට හේතුව තමයි අපි හැමෝම ගොඩාක් මහන්සිලා තමයි හවසට ගෙදර එන්නේ. ඉතින් අපි හැම දවසක්ම ඒ විදිහට ගත කරොත් අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැතු වෙනවා. ඉතින් මටත් අද එහෙම හිතිච්ච දවසක්. ඉක්මනට ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා නිදා ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණ දවසක්. හැබැයි මට හිතුණා හැම දවසක්ම එහෙම කරොත් මට මාව මග ඇරෙනවා කියන එක. ඒ කියන්නේ අපි හැමෝගෙම ජීවිතය ඇතුලේ තියෙන්න ඕනේ self love කියලා කොටසක්. ඒක අපේ ජීවිතේ ගොඩාක් ලොකු කොටසක් වෙන්නත් ඕනේ. මොකද අපි අපිට ආදරය කරේ නැත්නම් අපිට බෑ අනිත් අයට ආදරය කරන්න. ඉතින් මම හිතුවා අද ගෙදර ඇවිල්ලා වොෂ් දාලා නිදාගන්නේ නැතුව මං වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් මට ගොඩ දවසකින් මං ගැන හිතන්න බැරි වුණ හින්දා මම හිතුවා අද හොඳ ක්ලීන් අප් එකක් කරලා ෆේස් පැක් එකක් දාලා මට තව චූටි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් ඉවර කරලම නිදා ගන්න ගියා නම් හොඳයි කියලා. ජීවිතේ මාගේ පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්ලහසේ පාවේ කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ තේ වෙලිලා මේ වගේ ආවේ ඔබ කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් ගෙදර ඇවිල්ලා රූම් එක අස් කරලා අතු ගාලා බෙඩ් එක හදලා ඉවරනාට පස්සේ ඇත්තටම මේ ඒක ලොකු සැනසීමක් වගේ දැනෙනවා. මේ මං හිතන්නේ ඔයාලටත් එහෙම ඇති. මේ අර තියෙන මහන්සිය ටිකක් අඩු වෙනවා එහෙම වුණාට පස්සේ. ඊට පස්සේ මම දැන් වොෂ් එකක් දාගෙන එන්න තමයි හදන්නේ. ඉතින් මට කියන්න ඕනේ ඇත්තටම අපි මේ ජීවිතේ ගොඩාක් මහන්සි වෙනවානේ අපේ හීන අපේ එක එක ටාගට් වලට යන්න. ඉතින් ඒ යන ගමනේදී ඔයා වෙන්න. ඔයා කාවවත් කම්පෙයා කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාට ඔයාව මග ඇරෙනවා කියන වගේ ටාගට් ඔයාගේ හීන ඒ හැමදේම නැති වෙන්න පුළුවන් එක තැනක් තමයි ඔයා අනිත් අයත් එක්ක ඔයාව කම්පෙයා කරන්න ගන්නවා කියන්නේ. ඒ වගේම හැම දවසක්ම ප්‍රොඩක්ටිව් වෙන්නේ නැහැ. සමහර දවස් තියෙනවා අපිට මොකුත්ම කරන්න හිතෙන්නේ නැති ඔහේ ඉන්න හිතන දවසම නිකන් කම්මැලි වගේ හිතන අන්න එහෙම දවස් අපේ ජීවිතේ ඕන තරම් තියෙනවා. එහෙම දවස් වලට ඉඩ දෙන්න. ඒ වගේ දවස් වලට බලෙන් වැඩ කරන්න යන්න එපා. මොකද ඔයාගේ ශරීරය වැඩ කරලා මහන්සි වුණාම ඒ වගේ දවසක් ඉල්ලනවා. ඉතින් ඒ වගේ දවසට ඔයා පොඩි විවේකයක් ගන්න. විවේකයක් ගන්නවා කියන්නේ වැඩ නොකර ඉන්නවා කියන්නේ ඔයා ෆේල් වෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ වර්ධනය පටන් ගන්න තැනක් තමයි ඔයා රෙස්ට් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඔයාට දෙන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔයාට ඊළඟට කරන්න තියෙන වැඩ ටිකට හොඳ එනර්ජි එකක් ගන්න පුළුවන්. ඉතින් මම අද කිව්වනේ පොඩි ක්ලීන් අප් එකක් දාගන්නවා කියලා. මම ඉතින් ක්ලීන් අප් එහෙම දාන්නේ ගෙදරම තමයි. ඒ කියන්නේ ලොකුවට දේවල් නැහැ. මම ඉතින් මම පාවිච්චි කරන ෆේස් වොෂ් එකෙන් මුණ හොඳට වොෂ් කරලා
ඊට පස්සේ මෙන්න මේ පෙනෙන මේ ටූල් තියෙනවනේ. අන්න ඒ වගේ මගේ අනවශ්‍ය රෝම එහෙම අයින් කරලා ඊට පස්සේ මේ උණු වතුර එකක් ගෙනලා තියෙනවා. ඒකෙන් මේ මුණ පොඩක් හොඳට ස්ටීම් කරගන්නවා. ඒ කරලා ටූල් එකක් තියෙනවනේ. ඒකෙන් මේ ඔය පොඩක් වයිට් හෙඩ්ස් වගේ තියෙන ඒවා එහෙම අයින් කරනවා. ඒ කරලා මම ඔය හදාගත්තු මේ කෝෆි ස්ක්‍රබ් එක ඒක ඇප්ලයි කරලා ඉතින් මේ ඔහොම තමයි ඉතින් මම කරන ක්ලීන් අප් එක කරන්නේ. එක එක්කෙනා ඉතින් එක එක විදිහට කරනවා. මම ඉතින් ඔය කරන විදිහ තමයි ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මේ දැන් පැක් එකක් මම හදාගත්තා. ඇත්තටම මේ පැක් එක හදන විදිහ මම වීඩියෝ කරාට වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේ මම ඒක වෙන දවසක පෙන්වන්නම්. මේ මම ඔය පෙන්වන්නේ ඒක මම හදන එක වීඩියෝ වෙලා නැහැ. ඔය කැලේ විතරේ වීඩියෝ වෙලා තියෙන්නේ. මේ ඕක ඇත්තටම හැදුවේ මම කඩල පිටි, කුකුම් පිටි, කහ කුඩුයි දාලා ඒකට මී පැණි හරි රෝස වතුර හරි දාන්න ඕනේ දෙකකින් එකක්. මම නම් රෝස වතුර තමයි දැම්මේ. ඉතින් ඒම කවලම් කරලා ගාන තියෙන ගාලා විනාඩි 10කට විතර පස්සේ හොදලා දාන්න. මම ඉතින් ඔය ඒක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. මම පැක් එක ඇප්ලයි කරගෙන මේ විනාඩි 10ක් විතර ඉන්න ඕනේනේ. ඒ අතරේ මගේ ටයිම් ටේබල් එක හදාගන්න ගත්තා. මොකද මේ මට දැන් එක්සෑම් ලං වෙලා තියෙන්නේ හොඳටම. ඒ හින්දා මේ මම පාඩම් කරන්න ඕන විදිහ මේ පොඩක් ටයිම් ටේබල් එකකට අරගෙන හදාගත්තා. ඉතින් පාඩම් කරන්න අකමැති කෙනෙක් එක්සෑම් තියන කවුරු හරි ඉන්නවා නම් ওই ටයිම් ටේබල් එකක් හදාගෙන පාඩම් කරලා බලන්න. ඇත්තට මට සෙට් වෙන එකම ක්‍රමය ඒක. ඊට පස්සේ මම ෆේස් පැක් එකත් හොදගෙන කියුටෙක්ස් එකක් මේ ගන්න ඕනි කියලා හිතලා මං ගාව තියෙන ඔය කලර්ස් ටිකක් ගත්තා. මේ තෝරලා අන්තිමට බෑ කියලා හිතුණා. මේ ඊට පස්සේ මේ මම නිදාගත්තා ඇත්තටම. ඉතින් ඔයාලගේ වටිනා කාලය වෙන් කරලා මගේ ලොග් එක බැලුවට ගොඩාක් ස්තුතියි. සහ මගේ ලොග් එකෙන් ඔයාලට මොනවා හරිම දෙයක් තියෙනවා නම් ගන්න ඒ දේ ගන්න කියලා ඉල්ලනවා. මොකද ගොඩක් ගෑනු ළමයිනි ලොග්ස් බලන්නේ. ඉතින් ගෑනු ළමයිගේ ජීවිතය හදාගන්න පුළුවන් විදිහේ දේවල් තමයි මම ගොඩක් කියන්න උත්සාහ කරන්නේ මගේ ලොග් එකෙන්. ඉතින් ඒක නිසා ඔයාලගේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගන්න තියෙනවා නම් ඒ දේ එකතු කරගන්න කියලා ඉල්ලනවා. සහ අද ලොග් එක ඉවර කරනවා. මෙච්චර වෙලා ලොග් එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙනකල් හැමෝටම bye bye.